සම්පූර්ණයෙන්ම මගේ හැම දෙයක්ම අල්ලන්න බාර කරලා තියෙනවා. අල්ලාහු අක්බර් කියලා මම මොනවද කරන්නේ? අත් දෙක බැඳලා. මගේ සිතුවිල්ල මගේ ආධ්‍යාත්මය ඇතුලේ තියෙන්නේ මොකක්ද දැන්? මාව අල්ලා බලාගෙන ඉන්නේ. right? දැන් මම අල්ලාහත් එක්ක සංවේදනය පටන් ගන්න තියෙන්නේ. හරිද? අල්ලාහු අක්බර් බැඳලා. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ගාථාවන් කීපයක් තියෙන උසලම. අපි ඒක කියනවා පළවෙනි ගාථාව තමයි මොකද්ද? අල්හම්දු සූරාව කියන්නේ. right පරිච්ඡේදය පළවෙනි පරිච්ඡේදය. පළවෙනි පරිච්ඡේදය සූරතුල් ෆාතිහා. ඒක උම්මුල් කුරාන් කුරානයේ සාරාංශයක් තමයි අපි සූරතුල් ෆාතිහා කියන්නේ. හරිද? ඒ කියන්නේ අපි හිත ඇතුලෙන් හිතලා ඒක කියවන්නේ. හරිද? ඒක කියවුවට පස්සේ අල්හම්දු සූරතට පස්සේ තවක්කුල් සූරාවක් කියවනවා. ඒගොල්ලන් පල්ලේ මේ එනකොට දැන් මේකේ කියවනෝනේ අර මේ කුරාන් තමයි කියවන්නේ. මම ආයි යනවා කොහටද? රුකු වලට. රුකු කියලා කියන්නේ මම නැවෙනවා. මේ ධන හිස් දෙකට මගේ අත් දෙක තියලා මම 90ක නැවෙනවා. right? දැන් 90ක් නැවෙන්නේ මෙහෙම. දැන් මේක අපි රුකු කියලා කියනවා. හරිද? සුබ්හාන රබ්බියල් අලා කියලා එතන කියනවා. සුබ්හාන රබ්බියල් අලා. අතිශ්‍රේෂ්ඨ වූ අල්ලාහ් මම පාරිශුද්ධ කරනවා. අතිශ්‍රේෂ්ඨ වූ අල්ලාහ් right? පාරිශුද්ධ කරනවා. right? මේක තුන්සරයි කිව්වට පස්සේ සමිල්ලාහු ලිමන් හමිද කියලා මේ ඔක්කොම මේක දාලා තියෙනවා. ඉස්ලෙම හැවිලා ඉට කරනවා කියන්නේ. මේ හැම වෙලාවකම මගේ සිත ඇතුලේ ඉන්න ඕනේ මොකක්ද තියෙන්නේ? මහා අල්ලාහ් බලාගෙන ඉන්නවා. මම අල්ලාහ්ත් එක්ක සංවේදී වෙනවා. right? හරිනේ? ඊට පස්සේ අල්ලාහු අක්බර් කියලා මම සුජූද් කරනවා. සුජූද් කියන වගේ නලල පොළවේ ගෑවෙනවා. එතකොට ඒ සුජූද් එකේදී මගේ නලලයි නහයයි අත් දෙකයි ධනයිස් දෙකයි එමිලි ටිකක් ගෑවෙනවා. කේද 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. right? අන්න එහෙම. හරිද? දැන් මම යනවනම් මගේ ධනේශ ප්‍රශ්නයක් තියෙන නිසා මට යන්න බෑ. ඒකම මෙතන මෙහෙම ඉඳලා මෙහෙම අත් දෙක තියලා මම සුජූද් කරනවා. බලන්න මගේ මම කියපු දේවල් ඔක්කොම ගෑවිලා තියෙනවා. right? මේ ඇඟිලි තියෙනවනේ මේ ඇඟිලි දෙක එකට එකතු කරලා තියෙනවා. අනිත් එක මෙහෙම නකුතු වෙන්න මේ අත් දෙක මෙහෙම තිබ්බොත් මේක නිකන් අර සුනකෙක් බල්ලෙක් නකුතු වෙලා ඉන්නවා වගේ නේ. එහෙම වෙන්න බෑ. හොඳට මේ අත් දෙක මෙහෙම සියලා බලාගන්න නැගිස් වලින් තමයි බලාගන්න. right? මේක ඇවිල්ලා තාම වැදගත් නැහැ. මොකක්ද වෙලා තින්නේ? මොකද කරන්නේ? අද මාව සම්පූර්ණයෙන්ම අල්ලාහට යනක් කරනවා. ඒ තැන සුජූද් කියලා කියන්නේ මාව සම්පූර්ණයෙන්ම අල්ලාහට යනක් කරනවා. හරි අල්ලාහට කැමති දැන්. එයි මම සම්පූර්ණයෙන්ම අල්ලාහට යනක් වෙනවා. ඕ වැද නමස්කාරය. අල්ලාහට සම්පූර්ණයෙන්ම ඕ යනක්. නැවත අන්නේ තමයි දැන් මම කරලා තියෙන්නේ right? එතකොට මම මෙහෙදී මම කියනවා සුබ්හාන රබ්බියල් අදීම් කියලා. sorry සුබ්හාන රබ්බියල් ආලා. සුබ්හාන රබ්බියල් ආලා කියලා තුන්සරක් කියනවා. right? සුබ්හාන රබ්බියල් ආලා කියලා තුන්සරක් කියනවා. කියලා ආයිත් මම අල්ලාහු අක්බර් කියලා මේ පොසිෂන් එක කියනවා. හරිද? මෙතනදී මම කියන්නේ මොකද්ද? රබ්බි ෆිරි අල්ලා මාවත් මට සමාව දෙන්න. රබ් කියන්නේ අධිපතියනේ මට සමාව දෙන්න. මම කරපුව වලට සමාව දෙන්න. right? ආයිත් මම අල්ලාහු අක්බර් කියලා මෙහෙම සුජූද් කියලා සුබ්හාන රබ්බියල් අලා සුබ්හාන රබ්බියල් අලා කියලා තුන්සරක් කියලා අල්ලාහු අක්බර් කියලා නේ. right? උඩට ගන්න. right? say right? ඒක සේව්. හරි මෙතන ඒක ඉවරලා කරන්නේ ඉවරලා උඩට ඇවිල්ලා අන්නන් මාලේ කරන්නේ නැතුව තම පැහැදිලිව හිමින් ඒ ටික කරන්න. ඒක දෙවෙනි එකත් මම මෙහෙම ඇවිල්ලා අල්හම්දු සූරත් කිව්වා මොකක්ද සූරාවක් කිව්වා අල්ලාහු අක්බර් සුජූද් කියා රුකූ කියා සමිල්ලාහු ලිමන් හමිද කියලා ඇවිල්ලා මම කරන්නේ ආයිත් සුජූද් කරනවා. Allahu Akbar.
Subhana rabbil ala. Subhana rabbil ala. Allahu akbar. දැන් දෙකක් ඉවරයි. දෙකක් ඉවරුනම අපි ඉන්නවා අත්‍යයක් කියලා කියනවා. අත්‍යයක් දෙකක් සම්පූර්ණ කරන්න අපි මේ ඇඟිල්ල දකුණු අතේ මේ ඇඟිල්ල ඉස්සරහට දානවා. අල්ලා එක්කෙනයි කියනවා. අල්ලා එක්කෙනයි. right අපි ඉස්සරහට දාලා අත්‍යයක් කියනවා. මේ අත්‍යයක් එක මේකේ තියෙනවා. අත්‍යයක් මුබාරකතු සලවාත කියන මේක තියෙනවා. මේක පාඩම් කරගන්න. මේක බලලම කරන්නේ. තනියෙන් කරනකොට පල්ලියට ගියත් මම මේක අද ඔව් මේක අරගෙන ගියට ප්‍රශ්නයක් නෑ. right කවුරුත් මුකුත් කියන්නේ. ඒක අත්‍යයක් කිව්වට පස්සේ අපි මොනවද කරන්නේ? සලාතේ සම්පූර්ණයි. එතකොට අස්සලාමු අලයිකුම් දම් පැත්තට කියනවා. අස්සලාමු අලයිකුම් අස්සලාමු අලයිකුම්. චරයි. සලාතේ වරහමතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. right මෙතනදී සලාතේදී මම කියවනේ මේ ස්ථානය මොකද නේද කියන්නේ? සුජූද්. මොකද කියන්නේ? මේ බලන්න. මේ ස්ථානය. මොකද්ද? සුජූද්. මේ ස්ථානයේදී අපිට අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්න. මේ ස්ථානයේදී අපි අල්ලාහ්ට ප්‍රාර්ථනා කරන දේවල් අල්ලාහ්ට කෙරෙනවා. right? අපිට අවශ්‍ය සියලුම අපේ ප්‍රශ්න, අපේ දුක්, අපේ හැම දෙයක්ම අල්ලාහ්ට දෙන්න. විසඳුම දෙන්න කියලා අල්ලාහ්ගෙන් ඉල්ලන්න. ඕන දෙයක් මෙතන ඉල්ලන්න. අල්ලාහ් ලබා දෙයි. ඒ විශ්වාසයෙන්ම එතනදී අල්ලාහ්ගෙන් ඉල්ලුවා නම් සුජූද් කරනවා. එයි මම සම්පූර්ණයෙන්ම අල්ලාහට අවනත වෙලා ඉන්නේ නේ. සම්පූර්ණයෙන්ම අවනත වෙලා ඉන්නේ. මගේ ඔළුව මගේ හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම අවනත වෙලා ඉන්න වෙලාවේ මම අල්ලාහගෙන් ඉල්ලනවා ඕන දෙයක් අල්ලාහ් ඒක සම්පූර්ණ කරලා දෙයි. ඒකට ඒ මොකක්ද තියෙන්න ඕනේ අපිට? මම ඉස්සෙල්ලා කියපු ෂහාදා එක තියෙන්න. ඉස්සෙල්ලා කියපු ෂහාදා එක ඉතින් තියෙන්න ඕනේ. ඒ විශ්වාසය තියෙන්න අල්ලාහ් හැර වෙන කිසිම දෙවියෙක් නැහැ. කිසිම දෙවියෙක් නැහැ. අල්ලාහට හැර වෙන කිසිම කෙනෙක් මේ දේවත්වයක් නැහැ. එහෙනම් ඒ අල්ලාහ් යා අල්ලාහ් මම ඔබට සම්පූර්ණයෙන්ම අවනත වෙලා ඉන්නවා. මගේ හැම දෙයක් ඔබටම බාර දීලා තියෙන්නේ. මගේ ප්‍රශ්නේ निराකරණය කරලා දෙන්න. මගේ අවශ්‍යතාවය ඉටු කරලා දෙන්න. එතකොට මේකට හඳුන් කූරු ඕනේ නැහැ. සාමරාණි ඕනේ නැහැ. පඳුරු ඕනේ නැහැ. right? කොහේ හරි කැලෑවක ගිහිල්ලා මල් හොයාගෙන ඉන්න ඕනේ නැහැ. මුහුදට ගිහිල්ලා මුහුද උතර ගේන්න ඕනේ නැහැ. එන්න අපිව මවපු අල්ලාහ් කියනවා මම ඔයගලන්ට ළඟ ඉන්නේ. කොයිතරම් ළඟද? ඔබට ඔබේ රුධිර නාලය කොයිතරම් ළඟද? ඒ තරම් ළඟ ඉන්නේ. ඔබ ඇවිදලා ආවොත් මම දුවලා ඉන්නම්. ඔබ දුවලා ආවොත් මම විදුලි වේගයෙන් ඇවිල්ලා උදව් කරනවා. අන්න මම ළඟ ඉන්නවා. මම මොනවද කරන්නේ? දැන් අල්ලාහට ආවනත වෙලා සුජූද් එකේදී මෙල්ලුවොත් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න ඔක්කොම ගන්න අපිට. හැබැයි මේක තමයි නැමදුම. දවසට පස්සට මේක කරන්න ඕනේ. දැන් මට කියන්න බෑ කවුරු හරි. මේකෙන් කාණ්ඩ ප්‍රයෝජනයි. අල්ලාහට මටද? දැන් ඒක තේරුණාද? ඒක සමහරට තේරෙන්නේ නැහැ. right? the ප්‍රායෝගිකව වෙන්නවා. දැන් මේකෙන් මට කාණ්ඩ ප්‍රයෝජනය තියෙන්නේ. මට නිසා ඒක තමයි අපිට අල්ලාහ් දීලා තියෙන්නේ. මම මිනිහෙක්නේ. මිනිහෙක් වෙලා ඉන්නකොට මගේ මානසික ඒ කියන්නේ අල්ලාහ් මට දීලා තියෙනවා. මොකක්ද? ෆ්‍රී විල් එකක්. ෆ්‍රී විල්. හිතන්න පුළුවන් ශක්තියක්. හිතන්න පුළුවන් ශක්තියක්. නේ? තෝරා ගැනීමේ ශක්තියක්. හොඳක් තෝරා ගන්න පුළුවන්, නරකක් තෝරා ගන්න පුළුවන්. ඒක මට දීලා තියෙනවා. එතකොට මම තෝරා ගැනීමේදී නිවැරදි වෙන්න නම් right මම තෝරා ගැනීමේදී හරි මාර්ගයට යන්න නම් මට දේව විශ්වාසය අවශ්‍යයි. ඉතින් මාව හරි මාර්ගයට යවන්න තමයි අල්ලා මොකද කරලා තියෙන්නේ? මේ නැවතුම දීලා තියෙන්නේ. ඒක දවසට පස්සරයක් නැවතුම් කරන කෙනෙක් අපරාධ වලට යයිද? වැරදි වලට යයිද? වැරදි වලට යන්න බෑනේ. ඇයි? උදේ පාන්දර ෆජරකේදී මෙහෙම අල්ලාගෙන් ඉල්ලලා දවල් වෙනකොට වැරදි වැඩක් කරන්න පුළුවන්ද? යන්න බෑ. දවල් එයා අල්ලාගෙන් ඉල්ලලා අයි හැන්දෑව වෙනකොට පුළුවන්ද? බෑ. හැන්දෑවේ ඉඳලා රැයට පුළුවන්ද? බෑ. රැයට කරලා ආයි රැය ජාමනි කියලා වැරද්දක් කරන්න බෑ. ඒ කියන්නේ අල්ලාහ් කියන අල් කුර්ආනෙම කියනවා අල්ලාහ් ඔබට අප සලාතයෙන් පිළිෙන්නේ මේ ඔබේ දුෂ්ෂීලහ පාප ක්‍රියාවලින් ඔබ ඈත් කිරීම. ආධ්‍යාත්මයේ හදන්න. එතන ඒකෙන් දැන් තේරෙනවා ඒක ඔයගොල්ලන් අනිත් අය වගේ නෙමෙයි අනිත් දෙවියන් වගේ නෙමෙයි. මේකෙන් අල්ලාහට ශක්තියක් ලැබෙන්නේ නැහැ. කිසිම දෙයක් නැහැ. පින් මොකුත් නැහැ.
අල්ලා අරවල පින් ටික අපිට දෙන්නේ මේක කරොත්. අල්ලා අරවල අපේ හදවත විවෘත කරනවා. අපේ ඥානය වැඩි කරනවා. තේරුණාද? ඒක තමයි මේකේ වෙන්නේ. අවබෝධය වැඩි කරනවා මේකේ. නේ? අල්ලා පිළිබඳව තියෙන භක්තිය අල්ලා වැඩි කරනවා. ඒ භක්තිය වැඩි වුණොත් තමයි අපි ජීවිතේ මොකද කරන්නේ? හරි මාර්ගේ යන්නේ. භක්තිය අඩු වුණොත් අපි වැරදි දේවල් කරන්න බැහැ.